ආයුබෝවන් ඔබ සියලෝම දෙනාට ෆාම්ලොග් SL වෙත නැවතත් සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ දවස් 45න් සල්ලි මවන භෝගයක් ගැන. ඒ තමයි බෝංචි. හැබැයි බෝංචි වගාව කියන්නේ හරියට පොඩි ළමෙක් බලා ගන්නවා වගේ වැඩක්. දවස් 2ක් වගාව බලන්නේ නැතුව හිටියොත් මුළු වගාවම ඉවර වෙන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා බෝංචි මැස්සාගේ ඉඳලා මලකඩ රෝගය වෙනකම් හැම ලෙඩක්ම අඳුරගන්නේ කොහොමද? ඒ වගේම ඒවට හරියටම ගහන බෙහෙත් මොනවද කියලා. අන්තිමට මම කියලා දෙනවා බෝංචි කරල් ටික දිගට කෙලින් සහ බාරට ගන්න පාවිච්චි කරන විටමින් රහස් ගැන. බෝංචි හදද්දී අපිට මුණ ගැහෙන භයානකම හතුර තමයි බෝංචි මැස්සා කියන්නේ. පැලේ හැදීගෙන එනකොටම පත්‍ර කහ වෙලා මැලවෙනවා නම් ඒ බෝංචි මැස්සා. ඒ වගේම පැලේ කඳ පාමුල ඉදිමි පුපුරලා යනවා. ඒ වගේම කඳ ඇතුලේ කුඩා පණුවන් ඉන්නවා. එතකොට මේ බෝංචි මැස්සා පාලනය කරන්න අපිට යොදාගන්න පුළුවන් රසායනික දේවල් ගැන අපි කතා කරමු. පළවෙනි එක තමයි ඉමිඩාක්ලෝප්‍රීඩ්. මේක බීජ පැලවි දින 3-4ක් වගේ ගියාට පස්සේ අනිවාර්යයෙන්ම යොදන්න ඕන. සාමාන්‍යයෙන් මිලිලීටර් 5ත් මිලිලීටර් 10ත් අතර ප්‍රමාණයක් පැලයට යොදන්න. ඊළඟ රසායනික ප්‍රතිකාරය තමයි තයිමෙක්ටොක්සාම්. මේක පසට යෙදීම හෝ ඉසීම මගින් මැස්සා බිත්තර දැමීම පාලනය කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන රසායනික ප්‍රතිකාරය තමයි කාබෝසල්ෆාන්. මේක අපිට හානිය උග්‍ර නම් විතරයි භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම බෝංචි මැස්සා පාලනය කරන්න ඕන පැලේ දවස් 14කට කලින්. ඊට පස්සේ බෙහෙත් ගහලා වැඩක් නැහැ. සීතල දවස්වලට මීදුම තියෙන දවස්වලට බෝංචි කොලේ රතු පාට කුඩු වගේ හැදෙනවා. මේක තමයි මලකඩ රෝගය කියන්නේ. මේ සඳහා අපිට ගන්න පුළුවන් රසායනික ප්‍රතිකාර ගැන දැන් අපි කතා කරමු. පළවෙනි රසායනික ප්‍රතිකාරය තමයි ටෙබුකුනසෝල්. මේක මේ රෝගී පාලනයට ගොඩාක් සාර්ථක රසායනික ප්‍රතිකාරයක්. මේකෙන් මිලිලීටර් 5ත් 7ත් නැත්නම් ලීටර් 10ක් පැලයට යොදන්න පුළුවන්. ඊළඟ රසායනික ප්‍රතිකාරය තමයි හෙක්සකොනසෝල්. මේක මිලෙන් අඩු වගේම සාර්ථක විසඳුමක්. ඊළඟ රසායනික ප්‍රතිකාරය තමා මන්කොසෙප්. මේක රෝගය ඒමට පෙර ආරක්ෂාවට යොදාගන්න පුළුවන් රසායනික ප්‍රතිකාරයක්. මේක පැලයට සතියකට වරක් තමයි යොදන්න ඕන. බෝංචි වල මල් එන කාලෙට තමයි මේ කරදරේ පටන් ගන්නේ. මල් හැලෙනවා, කරල් ඇද වෙනවා, කරල් වල හිල් හැදෙනවා. මේකට ප්‍රධාන සතුරා තමයි කරල් විදින පණුවා. එතකොට අපිට මේ සඳහා ගන්න පුළුවන් රසායනික ප්‍රතිකාර තමයි ප්‍රොෆෙනොෆෝස්. මේක බිත්තරය සහ පණුවන් දෙකම විනාශ කරනවා. හැබැයි මේකේ සැර ගඳක් තමයි තියෙන්නේ. අනිත් රසායනික ප්‍රතිකාරය තමයි මෙස්ටීන් බෙන්සොයේට්. මේක පණුවන් මර්ධනයට ඉතාම සාර්ථක සහ ආරක්ෂිත බෙහෙතක් වෙනවා. මේකෙන් ග්‍රෑම් 4ත් 5ත් නැත්නම් ලීටර් 10ක් වගේ පැලයට යොදන්න. ඊළඟ රසායනික ප්‍රතිකාරය තමා කෝරාජන්. මේක දිගුකාලීන ආරක්ෂාවක් ලබා දෙනවා. හැබැයි මේකේ මිල අධික වුණාට මේකේ තියෙන ප්‍රතිඵල ගොඩාක් හොඳයි. අනිත්
රසායනික ප්‍රතිකාරය තමා ඇබමෙක්ටින්. මෙය මයිටාවන් සහ පණුවන් දෙකම පාලනය කරනවා. ඒ වගේම මල් පිපෙන වෙලාවට සැර බෙහෙත් ගහන්න යන්න එපා. පරාගණයට එන මැස්සෝ මැරෙනවා. හවස 4න් පස්සේ ඒ නිසා බෙහෙත් බිඳින්න. ඒ ගැන ගොඩාක් අවධානය යොමු කරන්න. හොඳයි, අපි ඊළඟට පෝෂණ ඌනතා සහ වෛරස් ගැන කතා කරමු. පළවෙනි වෛරසය තමයි කහලප වෛරසය. මේක සුදු මැස්සන් මගින් බෝවෙන රෝගයක්. මේකට ප්‍රතිකාර නැහැ. ගස් ගලවලා ඉවත් කරන්න ඕන. සුදු මැස්සන් පාලනයට ඇසිටැමිප්‍රීඩ් භාවිතා කරන්න. ඊළඟට අපි කතා කරමු පෝෂණ ඌනතා ගැන. මෙහෙම වෙන්නේ බෝංචි පැලයේ කොළ කහ පාට වෙලා. මේ කියන්නේ නයිට්‍රජන් හරි මැග්නීසියම් හරි අඩුයි කියලා. හොඳයි, එහෙනම් දැන් අපි බලමු කොහොමද මාකට් එකේ ඉල්ලන සුපිරි බෝංචි හදන්න කියලා. මේකට පාවිච්චි කරන්න පුළුවන් අපිට ඇල්බර්ට් සොලියුෂන්. මේකෙන් සති 2කට වරක් යෙදීමෙන් කොළ පාට අපිට රැක දෙනවා. ඒ වගේම ගස ශක්තිමත් කරනවා. අනිත් දේ තමයි කැල්සියම් සහ බෝරෝන්. මේ විටමින් වර්ගය අපිට ගොඩාක් වැදගත් වෙනවා. කරල් ඇදවීම නවත්වනවා. කරල් වලට හොඳ බරක් වගේම පෙනුමක් මේකෙන් ලබලා දෙනවා. ඊළඟට පොටෑසියම් නයිට්‍රේට්. මේක මල් පිපෙන අවධියේදී යෙදීමෙන් අපිට මල් හැලීම අඩු වෙලා කරල් සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට අපි භෝග වර්ධක ගැන කතා කරමු. ඩෙල්ෆාන් හෝ ඉසබියන් වැනි ඇමයිනෝ අම්ල මිශ්‍රයක් මල්ලෙන කාලයේදී යෙදීමෙන් අපිට අස්වැන්න 20කින් 30කින් වැඩි කරගන්න පුළුවන්. බෝංචි කියන්නේ අපි පොත්තත් එක්ක කන එළවලුවක්. ඒ නිසා බෙහෙත් ගහද්දී පරිස්සම් වෙන්න. හැම බෙහෙතකම PHI අගයක් තියෙනවා. ඒ කියන්නේ බෙහෙත් ගහලා දවස් කීයකින්ද කඩන්න ඕන කියලා. ගොඩාක් වෙලාවට දවස් 7ක් හෝ 14ක්. අස්වැන්න නෙලලා ඉවර වෙලා ඊළඟ බෙහෙත් එක ගහන්න පුරුදු වෙන්න. හොඳයි, දැන් අපි අපේ වීඩියෝ එකේ අන්තිම කොටස ඉවර කරා. ඉතින් ඔයාලට අපේ වීඩියෝ එක වටිනවා නම් මේක ෂෙයා කරන්න. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.